හලෝ වෙල්ඩර්ස් කොහමද ඔයාලට අද ගෙනත් තියෙනවා මික් මැනුවල් මැෂින් එකක් ඒව නැත්නම් මේ ටෙල්වින් මාස්ටර් මික් 500 මැෂින් එකක් මේකෙන් කොහොමද ඔයාලා ඇලුමිනියම් වෙල්ඩින් එකක් කරන්න සහ ඇලුමිනියම් වෙල්ඩින් එකක් කරනකොට මොනවද ඔයාලා මේකේ මාරු කරන්න ඕන කැලි එතකොට කොහොමද කරන්ට් එකක් හරියටම හදාගන්නේ මොකද මේ මැෂින් එකේ කොතමද කිසිම තැනක පැරාමීටර්ස් දීලා නැහැ. ඒ කියන්නේ ඩිජිටල් මීටර් එකක් නැහැ මේකේ කරන්ට් එක මේ ඔයාලට පෙන්නුම් කරන. එතකොට මේකේ කොහොමද හරියටම කරන්ට් එකක් හදාගන්නේ මේ වගේ මැෂින් එකකින් කොහොමද ඔයාලා ඇලුමිනියම් වෙල්ඩින් එකක් කරන්න කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් තියෙන්නේ. මේ තියෙන්නේ මාස්ටර්මික් 500 මැෂින් එකක්. මේක මේ අපි දැනට භාවිතා කරන මැෂින් එකක්. එතකොට මේ මැෂින් එකේ ඉස්සරලාම බලපුවාම කොටස් දෙකකට පේනවා. මේක බූට් ටයිප් මැෂින් එකක්. ඒ නැත්නම් මේක ෆීඩර් එක මේ එළියට අරන් ගිහලා වැඩ කරන්න පුළුවන් මැෂින් එකක් නෙමෙයි. මේ පල්ලෙහා ට්‍රාන්ස්ෆෝමර් කොටසත් මෙතන මේක උඩින් විතරක් තියන්න පුළුවන් මේ ෆීඩර් කොටස මේ තියෙන ෆීඩර් එක. එතකොට මෙතන තියෙනවා මේ ටෝච් එක. මේ විදිහට තමයි මේකේ කොටස් එන්නේ. එතකොට ඔයාලට මම කියලා දෙන්නම් මේ මැෂින් එකේ අංක වලින් කොහොමද කරන්ට් එක සාමාන්‍ය කියවෙන උදාහරණයක් විදිහට මම කියලා දෙන්නම්. දැනට මේක බලා ගන්න මම chart එක පෙන්නන්නම්. මෙතන තියෙනවා මේ මැෂින් එකේ මෙන්න මෙතන තියෙනවා මේක මාස්ටර්මික් 500 කියන මැෂින් එක. ඒතකොට මෙතන තියෙනවා ABCD කියලා කොටස් හතරකට කඩලා. ඒ කොටස් හතරකට කඩලා තියෙන්නේ මේකේ මේන් කරන්ට් එක. හිතන්න මේක ඇම්පියර් 500 කියලා. ඇම්පියර් 500 මැෂින් එකක්. ඒතකොට මේ ඇම්පියර් 500 කොටස් හතරකට කඩලා තියෙනවා කියලා හිතන්න. ඒ කියන්නේ මේන්ලි කොටස් හතරකට මේකේ කරන්ට් එක කඩලා තියෙනවා. ඊට පස්සේ ඒ කොටස් හතර A කියන කොටස කොටස් 6කට. එතකොට B කියන කොටස කොටස් 6කට. මේ කොටස් සම්පූර්ණ කොටස් උඩ කඩලා තියෙන හතරම ආයේ මෙතන යට එකේ 6 වතාවකට කොටස් කරලා තියෙනවා. ඒතර 6 වතාවකට කොටස් කැලියුලේෂන් කරලා තියෙනවා. ඒතර මෙන්න මේ කියන දෙකෙන් තමයි අපිට මේකේ කරන්ට් එක එහෙම නැත්නම් ඇම්පියර් එක හදාගන්න තියෙන්නේ. එතකොට මේ ඇම්පියර් එක කොහොමද අපි හරියටම මෙටල් thickness එකට අනුව හදාගන්නේ? ඒක මම කියලා දෙනවා. ඒතර මෙතන තියෙනවා මේ on off switch එක තියෙනවා. මෙතන all out switch එකක් තියෙනවා. මේ බල්බ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන දීලා තියෙනවා earth එකට earth clamp දෙකක්. මේ earth එක සම්බන්ධ කරන දෙකක් දීලා තියෙනවා. ඒතකොට මේ පළවෙනි එකෙන් කියවෙන්නේ එවන් නැත්නම් මෙතන මේ පැත්තේ තියෙන පළවෙනි එකේ වම් පැත්තේ තියෙන පළවෙනි එකෙන් කියවෙන්නේ මේක hard dark. එහෙම නැත්නම් මේක චෝක් එකක් විදිහට භාවිතා කරනවා අපි. සාමාන්‍යයෙන් තික්නස් එකක් වැඩි. එහෙමත් නැත්නම් අපිට ටිකක් ඩිපොසිට් එක වැඩි කරන වෙල්ඩින් එකකදී ටිකක් බලයෙන් වැඩි මේ වෙල්ඩ් කරන්න අවශ්‍ය වෙනකොට අපි මෙන්න මේ කියන එකට දානවා මේ පළවෙනි එකට. අපි ටිකක් ස්මූත් ටාක් එකක් එහෙමත් නැත්නම් තික්නස් එකෙන් අඩු මැටීරියල් එකක් වෙල්ඩින් කරනකොට ටිකක් ස්මූත් එකට ස්පැටස් අඩුව අපිට කරන්ට් එක ස්මූත් හදාගන්න අවශ්‍ය වෙන වෙල්ඩින් එක සාමාන්‍ය මිලි 3 6 8 වගේ වෙල්ඩ් කරනකොට අපි මෙන්න මේ පැත්තට එර්ත් එක දාගන්නවා. ඒතකොට මේකෙන් වෙන්නේ ආක් එකේ හાર્ඩ් එක අඩු වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒතකොට මේ පැත්තේදී සාමාන්‍ය හાર્ඩ් ඩාක් එකක් ගන්නවා. එහෙම නැත්නම් අපි වැඩි මේ පිරවුමකට ඝනකමින් වැඩි කොටසක් වෙල්ඩ් කරනකොට අපි මේ පැත්තේ තියා ගන්නවා. ඝනකමින් අඩු එතකොට ස්මූත් ටාක් එකක් ගන්න අවශ්‍ය වෙලාවට අපි මෙන්න මේ පැත්තේ earth එක දාලා තියා ගන්නවා. මේ කොටස් ටික විතරයි මේකේ තියෙන මේ ට්‍රාන්ස්ෆෝමර් කොටසේ තියෙන අපිට කරන්ට් එක හදාගන්න දීලා තියෙන්නේ. ඒතකොට විශේෂ වශයෙන් ඔයාලා ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ කියන එක සහ මෙන්න මේ කියන මේ මීටර් දෙකෙන් කොහොමද අපි කරන්ට් එක හදාගන්නේ කියලා. මේක මම ඔයාලට නිකන් උදාහරණයක් විදිහට මම chart එකකින් පෙන්නන්නම්. ඊට පස්සේ මේකට ඇවිල්ලා තියෙන ටෝච් එක. මේ ටෝච් වර්ග දෙකක් එනවා මේ මැෂින් වලට. ඒතකොට මේ තියෙන ටෝච් එක එයා කූල් ටෝච් එකක්. ඒතකොට මෙයා එයා වලින් තමයි කූල් වෙන්නේ. එහෙම නැත්නම් මෙයාගේ මේ එන CO2 ලයින් එකෙන්ම තමයි මෙයාගේ මේ ටෝච් එකේ කූලින් එකක් සිද්ධ වෙන්නේ. සහ මේ පිටත වාතයේ තියෙන වාතාශ්‍රය තමයි මෙයා කූල් වෙන්නේ. ඒතකොට මෙයා එයා කූල් ටෝච් එකක්. ඒතකොට මේ වගේම ටෝච් එනවා වෝටර් කූල් ටෝච්. ඒ කියන්නේ මෙයාගේ මේ වෙනම වෝටර් ලයින් එකක් ඇවිල්ලා ඒක වෙනම වෝටර් සෙපරේට් එකක් කරා ඇවිල්ලා වෝටර් ලයින් දෙකක් ඇවිල්ලා මේක සෙපරේට් වෙලා මේකෙන් ඇතුලෙන් වතුර ලයින් එකක් ගිහිල්ලා මේ ටෝච් එක කූල් වෙනවා. ඒතකොට ඒකට අපි කියනවා වෝටර් කූල් ටෝච් එකක් කියලා. මේක එයා කූල් ටෝච් එකක්. එතකොට මේ තියෙන්නේ ෆීඩර් කොටස. මේ ෆීඩර් කොටසේ මේ උඩ තියෙන්නේ මෙන්න මෙහෙම මේ ඩ්‍රයිවර් වීල් දෙකක් ඇඳලා මැදින් ඊතලයක් ගහලා තියෙන්නේ. මේක තමයි ඔයාලගේ වයි ස්පීඩ් එක හදාගන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ මේ රොඩ් එක එළියට එන මේ වයි ස්පීඩ් එක හදන්න තියෙන්නේ මෙන්න මේ කියන මීටර එකෙන්. එතකොට හැමතිස්සෙම මේ රෝලර් දෙක මැදින් ඊතලයක් යන මාක් එකක් තිබුණොත් ඒක තමයි ඔයාගේ මේ වයි ස්පීඩ් එක හදන මීටර එක. ඊට පස්සේ තියෙන මීටර එක ඔයාලා මේ මීටර එකක් දීලා නැහැ. ඊට පස්සේ යටම තියෙන මීටර එක තියෙනවා මේක ටයිමර් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ස්ටැගර් ගහනවා කියලා. ස්ටැගර් ගහනවා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අඟලක් කර අඟලක් වගේ වෙල්ඩින් කරනවා නම් නැත්නම් මිලි 50ක් තියලා මිලි 300ක් කරලා ආයේ මිලි 50ක් වගේ වෙල්ඩින් කරනවා නම් අපිට මේ ටෝච් එකෙන් මේක බැලන්ස් කරන්න බෑ. එතකොට අපිට මේ දීලා තියෙන ඔප්ෂන් එකෙන් පුළුවන් අපි වෙල්ඩ් එක කරාට පස්සේ වෙල්ඩ් එක වෙනකොට
ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් ගිහිල්ලා නවතිනවා. ඊට පස්සේ අපි ආයෙ වෙල්ඩ් කරොත් තමයි ආයෙ ඒ ප්‍රමාණය වැඩිලා නවතිනවා. සමහරක් වෙලාවට මේක ඔන් වෙලා තිබුණොත් එහෙම ඔයාලගේ මේ රොඩ් එක ටිකක් වදිනවා ආයෙ එන්න නැතු වෙනවා. ටිකක් වදිනවා ආයෙ එන්න නැතු වෙනවා. අන්න ඒ වගේ වෙන්නේ මෙන්න මේ කියන ඔප්ෂන් එක ඔන් වෙලා තිබ්බම මේක ස්ටැගර් වලට එන්නේ. එහෙම නැත්නම් වෙල්ඩ් එක එක දිගට කන්ටිනියු කරන්නේ නැතුව කොටස් වශයෙන් වෙල්ඩින් කරනකොට අපිට මෙන්න මේක භාවිතා කරන්න පුළුවන්. මේ කොටස් ටික තමයි ප්‍රධාන වශයෙන් මේකේ තියෙන්නේ. එතකොට මෙතන වයර් ෆීඩර් රීල් එක තියෙනවා. එතකොට පිටිපස්සේ අපි මේ රීල් එක දාන මේක තියෙනවා. මේ විදිහට මේකේ ඩ්‍රයිවර් වීල් තියෙනවා. මේ තියෙන්නේ මේකට එන්න ඩ්‍රයිවර් වීල්. මේ තියෙන්නේ මේකට එන්න ඩ්‍රයිවර් වීල්. එතකොට මම මේ හැම එකක් ගැනම ඔයාලට පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ කන්ටැක්ට් ටිප් එකක්. අපි අද විශේෂ වශයෙන්ම කතා කරන්නේ මේකෙන් කොහොමද ඇල්මිනියම් ගහන්නේ කියන එක. එතකොට මේ ඇල්මිනියම් කොහොමද වෙල්ඩින් කරන්නේ කියන එක බලමු. ඊට කලින් මම ඔයාලට කියලා දෙන්නම් මේකේ මේ ඇම්පියර් ඩයමීටර් කොහොමද හදාගන්නේ, මේකේ කොහොමද අපි කරන්ට් එක හදාගන්නේ කියන එක උදාහරණයක් විදිහට කියලා දෙන්නම්. බලාගන්න මේ chart එක. මෙතන මම ලියලා තියෙනවා A B C D කියලා. මේ තියෙන්නේ මේ අර පළවෙනි මීටර එකේ තියෙන කොටස් හතර. එතකොට මෙතන ඇම්පියර් 500යි කියලා හිතන්න. මේ තියෙන ඇම්පියර් 500 මෙයාගේ සම්පූර්ණ ඇම්පියර් 500ක් තියෙනවා. මේක උදාහරණයක්. එතකොට මේ ඇම්පියර් 500 මැෂින් එකේ මේ ඇම්පියර් 500 මෙයා කොටස් හතරකට කඩලා තියෙනවා කියලා හිතන්න. පළවෙනි එකේ A කියන එකේ 125යි B කියන එකේ 250යි C කියන එකේ 375යි D කියන එකේ 500යි. එතකොට මේ කියන කොටස් හතරට මේ 500 කියන එක හතරකට කඩලා දාලා තියෙනවා කියලා හිතන්න. එතකොට මේ A කියන එක කඩලා තියෙනවා කොටස් 6කට කඩලා තියෙනවා 30 මීටර එකකින්. එතකොට මේ ඔයා A කියන පොසිෂන් එකට දාලා ඒකේ පළවෙනි පොසිෂන් එකට දාපුවාම සාමාන්‍ය කරන්ට් එක ඇවරේජ් එකක් විදිහට අපි කියනවා ඇම්පියර් 21ක කරන්ට් එකක් තියෙනවා. එතකොට ඒක දෙවෙනි එකට දැම්මොත් ඇම්පියර් 25ක් වෙනවා. ඒක තුන්වෙනි එකට දැම්මොත් ඇම්පියර් 31ක් වෙනවා. ඒක හතරවෙනි එකට දැම්මොත් ඇම්පියර් 41ක් වෙනවා. එතකොට ඒක පස්වෙනි එකට දැම්මොත් ඇම්පියර් 62ක් වෙනවා. ඒක හයවෙනි එකට දැම්මොත් ඇම්පියර් 125ක් වෙනවා. ඒ වගේම තමයි ඒක B එකට දැම්මොත් මේ වගේ ඒක වැඩි වෙනවා. ඒ කියන්නේ මේක C එකට දැම්මත් ඒ වගේම ක්‍රමානුකූලව මේක වැඩි වෙමින් තමයි යන්නේ. ඒතකොට මේක අපිට නිශ්චිත ගාණක් දෙන්න බෑ. මෙයාගේ මැනුෆැක්චරින් මෙන්න මේ විදිහට තමයි වල තියෙන්නේ. මේකේ මේ අවල් මේ එහෙම නැත්නම් මේ C එකේ 5 කියන්නේ මෙච්චර ඇම්පියර් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒක මොකද්ද එහෙම කියන්න බැරි. ඔයාගේ වයර් ස්පීඩ් එක ඔයා හදනකොට මේ ඇම්පියර් රේන්ජ් එක වෙනස් වෙනවා. ඔයා භාවිතා කරන යකඩේ තික්නස් එකත් එක්කත් මේ ඇම්පියර් රේන්ජ් එක හැමතිස්සෙම වෙනස් වෙනවා. ඒතකොට අපිට හරියටම කියන්න බෑ මෙන්න මේකේ මේ මෙච්චර ප්‍රමාණයක ඇම්පියර් රේන්ජ් එකක් තියෙනවා කියලා. මේකයි මේ මැනුවල් මැෂින් වල තියෙන විශේෂත්වය. ඒතකොට ඔයා වැඩේ කරනකොට අනිවාර්යෙන් කරන්ට් එක හදා ගන්න ඕනේ ඔයාගේ ආලෝකයට සහ ශබ්දයට. අපි මේ මැෂින් වල කරන්ට් එක හදන්නේ ආලෝකයට සහ ශබ්දයට. මොකද ඇම්පියර් එකවත් වෝල්ටේජ් එකවත් අපිට එහෙම නැත්නම් වයර් ස්පීඩ් එකවත් ඇම්පියර් එකවත් කැල්කියුලේට් කරලා මේ සමීකරණයක් දාලා මේක 5 තියෙනවා නම් වෝල්ටේජ් එක 10 තියෙන්න ඕනේ කියලා සමීකරණයක් නැහැ. එතකොට අපි ඒක නිතරම හදන්නේ අපි භාවිතා කරන එහෙමත් නැත්නම් අපි වෙල්ඩ් කරන කොටසේ ඝනකම සහ අපි කරන පොසිෂන් එක අපි වෙල්ඩින් එකට යොදා ගන්න වයර් එකේ ඩයමීටර් එක කියන දෙක තුනත් එක්ක තමයි අපි ඒකේ වෙල්ඩ් එකේ කරන්ට් එක තෝරගන්නේ. එතකොට ඒක හදන එක සංකීර්ණ නෑ. ඒකත් මම ඉස්සරහා වීඩියෝ එකේ ගේන්නම්. ඔයාලට අදහසක් ඇති දැන් මේ කරන්ට් එක කොහොමද බෙදිලා ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට A එකේ පළවෙනි 6 තුල තියෙන කරන්ට් එක ඊටාම අඩුයි. එතකොට B එකේ පළවෙනි 6 තුල තියෙන කරන්ට් එක ඊටත් වඩා ටිකක් වැඩි. එතකොට C එකේ තියෙන පළවෙනි 6 තුල තියෙන කරන්ට් එක ඊටත් වඩා ටිකක් වැඩි. එතකොට D එකේ තියෙන්නේ මේකේ උපරිම මැක්සිමම් මට්ටම. එතකොට අර උඩ තියෙන තුනටම වඩා වැඩි. ඊට පස්සේ මෙන්න මම නිකන් අපි මේකේ භාවිතා කරනකොට නිකන් ඇවරේජ් බලපු දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ප්ලේට් වල thickness වලින් මම කියන්නම් මේක අපි භාවිතා කරලා තියෙන නිසා සාමාන්‍යයෙන් A එකේ භාවිතා කරන්න පුළුවන් මිලිමීටර් 2ත් මිලිමීටර් 5ත් අතර ඝනකම තියෙන ප්ලේට් සඳහා මේ A එකේ තියෙන කොටස් අය ඇතුලේ භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ B එකේ තියෙන මේ 6 ඇතුලේ අපිට භාවිතා කරන්න පුළුවන් මිලිමීටර් 5ත් 8ත් අතර කියන එක 8ටම එන්න බෑ. නමුත් 8ත් අතර කියන එක භාවිතා කරන්න පුළුවන්. C එකේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් 8 10 12 ඇතුලේ වෙල්ඩ් කරගන්න හොඳ වෙල්ඩ් එකක් ගන්න පුළුවන් C එකේ පළවෙනි 6 ඇතුලේ. එතකොට D එකේ පළවෙනි 6 ඇතුලේ සාමාන්‍ය 16 25 30 ඒ වගේ ටිකක් ඝනකමින් වැඩි කොටස් සඳහා අපිට මේ කරන්ට් එක භාවිතා කරන්න පුළුවන්. මේ කියපු thickness ඒ කියන්නේ මේ කිව්වේ මේ ප්ලේට් වල ඝනකම තමයි මේ කියලා තියෙන්නේ. ඒතකොට මේවා ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. මේ අපි භාවිතා කරනකොට අපි සාමාන්‍යයෙන් භාවිතයේදී ගන්නකොට මේ ලැබුව අත්දැකීමක් විදිහට තමයි මම මේ ටික කිව්වේ. මේක මැනුෆැක්චරර් ඉතින් දීලා නැහැ. එහෙම නැත්නම් නිෂ්පාදකයා විසින් මේක දීලා නැහැ. එතකොට මේ අපි භාවිතා කරන අවස්ථාවන් වලදී අපි උත්සාහ කරලා තියෙන යකඩ වෙල්ඩ් කරලා තියෙන යකඩත් එක්ක තමයි මේ ටික මම කිව්වේ.
ඔයාලට දැන් අදහසක් ඇති මේකේ කොහොමද මේ රේන්ජ් එක වැඩි වෙන්නේ කියලා. ඒතකොට මැනුවල් මැෂින් එක හැමතිස්සෙම මේක අපිට වෙනස් වෙනවා. ඔයා හදන වයර් ස්පීඩ් එකත් එක්ක මේක වෙනස් වෙනවා වගේම ඔයා වෙල්ඩ් කරන මැටීරියල් එකේ ඝනකමත් එක්කත් මේක වෙනස් වෙනවා. මේ කිව්ව රේන්ජ් ටික ඔක්කොම කිව්වේ සොලිඩ් වලට සහ මයිල් ස්ටීල් නැත්නම් කාබන් ස්ටීල් වෙල්ඩ් කරනකොට එන කරන්ට් රේන්ජ් එකක් තමයි මේ මම කිව්වේ. මේක ඇල්මිනියම් වලට අදාළ නෑ. ඇල්මිනියම් වලට එනකොට මේක මීට වඩා වෙනස් වෙනවා. එතකොට අපි මේක ඇල්මිනියම් වෙල්ඩින් කරනවා නම් මේකේ මොනවද මාරු කරන්න ඕන? මේකේ මාරු කරන්න ඕන කොටස් ටිකක් තියෙනවා. ඉස්සරලාම බලමු මේකේ අපි ඇල්මිනියම් වෙල්ඩින් කරනවා නම් මේ ඩ්‍රයිවර් වීල් එක. එහෙම නැත්නම් මේ එලෝම් රෝදේ කියලා කියනවා. මේකෙන් තමයි මේකේ වෙල්ඩ් එකේ වයර් එක. එහෙම නැත්නම් වෙල්ඩ් ඉලෙක්ට්‍රෝඩ් එක මේක හරහා තමයි මෙහෙම එළියට ඇදිලා එන්නේ. එතකොට අපි සාමාන්‍ය සොලිඩ් වයර්, එතකොට ප්ලස් කෝඩඩ් වයර්, ඊට පස්සේ සුදු යකඩ, එහෙම නැත්නම් ස්ටයින් ස්ටීල් ගහනකොට ඒ කියන තුනටම අපි භාවිතා කරන්නේ එක රීල් වර්ගයක්. ඒ රීල් වර්ගයේ තමයි මෙන්න මෙහෙම V groove එකක් තියෙනවා. මෙතන මම ඇඳලා තියෙන ඔයාලට පේනවා ඇති මේ වගේ මෙහෙම V groove එකක් තියෙන ඩ්‍රයිවර් වීල් එකක් තමයි අපි භාවිතා කරන්නේ. ඇයි අපි මේ වගේ V groove එකක් තියෙන මේ ඩ්‍රයිවර් වීල් එක භාවිතා කරන්නේ? මේ V groove එකට මෙහෙම හිතන්න මේ ඩයමීටර් එක මේ විදිහට මෙහෙම රොඩ් එක ඇන්දොත් මේ විදිහට මෙහෙම රොඩ් එක ඇන්දාම මේකේ හොඳට මේ අහුවෙලා මේ හොඳ ග්‍රිප් එකක් අහු වෙනවා. මෙයා හොඳට එළියට තල්ලු කරලා එහෙම නැත්නම් ඉස්සරහට තල්ලු කරලා දෙන්න හොඳ ග්‍රිප් එකක් අහු වෙනවා වගේ මේක උඩිනුත් මෙහෙම සපෝටර් වීල් එකක් මෙහෙම තියෙනවා. එතකොට මේකට මෙයා හොඳට තද වෙලා මෙයා හොඳට ෆීඩ් කරන්න පුළුවන්. හරිද? එතකොට මේකේ සාමාන්‍යයෙන් වර්ග දෙකක් වෙනවා. ප්ලස් කෝඩඩ් වෙල්ඩින් කරනකොට මෙන්න මේ જાතිය නල් ටයිප් කියලා දානවා. මෙන්න මේ જાතිය නල් ටයිප් කියන මේ මොඩල් එක දානවා. මොකද මෙයාගේ ඔයාලට පේනවා ඇති මේ ගෲව් එක ඇතුලේ පොඩි කටු වේලියක් වගේ තියෙනවා. එතකොට මෙයා ස්ලිප් වෙන්නේ නැහැ හොඳට මේ ෆීඩ් කරලා දෙනවා. නමුත් මේක දැන් එන්න භාවිතයෙන් අඩුයි ටිකක්. නමුත් මේක තාමත් භාවිතා වෙනවා. මේක ප්ලස් කෝඩඩ් වෙල්ඩින් වලට හොඳයි ස්ලිප් කරන්නේ නැහැ. එතකොට මෙයාගෙන් හොඳට රීල් එක ෆීඩ් කරලා දෙනවා. එතකොට මෙන්න මේ රීල් එක. මෙන්න මේ රීල් එකේ එහෙම ඔයාලට අර කටු වගේ බලා ගන්න නැහැ. කියන්නේ ඇතුලේ කිසිම දැති වගේ බලා ගන්න නැහැ. මෙයා තනිකර සොලිඩ් විදියට තමයි මේ කණු දෙක තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ මොඩල් එකේ ගෲව් එක. මේ මොඩල් එකේ ඩ්‍රයිවර් වීල් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ මොඩල් එකේ ඩ්‍රයිවර් වීල් එකක් නම් මෙයා භාවිතා කරන්න මේ දෙකම භාවිතා කරන්න පුළුවන් මොනවටද? මේ දෙකම භාවිතා කරන්න පුළුවන්. SS වලට භාවිතා කරන්න පුළුවන්, ප්ලස් කෝඩඩ් වලට භාවිතා කරන්න පුළුවන්. සොලිඩ් වයර් වලට භාවිතා කරන්න පුළුවන්. ඔය කියන තුනට විතරයි මේ දෙන්න භාවිතා කරන්න පුළුවන්. මෙයාලා ඇල්මිනියම් වලට භාවිතා කරන්න පුළුවන්ද? බෑ. මෙයාලා ඇල්මිනියම් වලට භාවිතා කරන්නේ නැහැ. හේතුව ඔයා හිතන්න මෙතනට මේ කියන විදිහට මෙහෙම ඇල්මිනියම් රීල් එකක් අපි මෙතනට දැම්මොත් ඇල්මිනියම් කියන්නේ ටිකක් සොෆ්ට් ලෝහයක්. එහෙම නැත්නම් ඉතා ඉක්මනින් ඇඹෙනවා, කැඩෙනවා, ඇඹරනවා, ඒ වගේ දේවල් වෙනවා. එතකොට මෙතනදී අපි මෙහෙම මේ V groove එකකට අපි ඇල්මිනියම් රීල් එකක් දැම්මොත් අපි මේක දාලා උඩින් ඇඩ්ජස්ට් කරන මේ කොටසෙන් ඇඩ්ජස්ට් කරොත් එහෙම මේ රීල් එක මෙහෙම තැලෙනවා. මෙන්න මේ රීල් එක දැන් මෙහෙම රවුම් විදියට තිබ්බට මෙයා ෆීඩ් වෙලා වයර් එකෙන් කන්ටැක්ට් ටිප් එකෙන් එළියට එනකොට මෙන්න මෙහෙම තැල්ලා මේ වගේ පිටරයක් වගේ වෙලා තමයි එන්නේ. හරිද? එතකොට කන්ටැක්ට් ටිප් එකේ හිර වෙනවා. ඔයා කරන වැඩේ කරන්න බෑ හරියට. වයර් එකේ ඩයමීටර් එක ඩැමේජ් වෙලා නිසා තැල්ලා එළියට එන නිසා ඔයාට වයර් එක හරියට ෆීඩ් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ V groove එකක් තියෙන එකට කොයි වෙලාවකත් ඇල්මිනියම් රීල් එකක් දාන්න එපා. එතකොට අනිවාර්යෙන් මාරු වෙන්න ඕනේ මොකද්ද? මේ ඩ්‍රයිවර් වීල් එක මාරු වෙන්න ඕනේ U groove එකකට. එහෙම නැත්නම් මෙන්න මේ වගේ තියෙන මෙන්න මේ જાතියේ U groove එකක් විදියට තියෙන ඩ්‍රයිවර් වීල් එකකට මාරු වෙන්න ඕන. මේ U groove එකක් කියන්නේ මොකද්ද? මේකෙදි වෙන්නේ ඔයා දාන ඇල්මිනියම් රීල් එක මෙයා ඇතුලෙන් හොඳට සාමාන්‍ය ප්‍රමාණයකට මේ U එකට බහලා මේ දෙපැත්ත බිත්ති වලින් සහ මේ යටින් හොඳට අල්ල ගන්නවා. එතකොට මෙයාගෙන් අපි තද කරාට මේ උඩින් දාන බලයත් එක්ක මෙයා ඇඹෙන්නේ. එහෙම නැත්නම් තැලෙන්නේ පොඩි වෙන්නේ නැහැ. එයා ඒ නියමිත ඩයමීටර් එක තමයි එළියට ෆීඩ් වෙලා එනවා. ඒ නිසා ඇල්මිනියම් ගහනවා නම් අනිවාර්යයෙන්ම මේ U groove තියෙන ඩ්‍රයිවර් වීල් එකක් දාන්න ඕන මේ වාගේ මික් මැෂින් එකට. ඊට පස්සේ මේක භාවිතා කරන්නේ සාමාන්‍ය සොලිඩ් වලට U groove එක භාවිතා කරන්නේ ඇල්මිනියම් සඳහා. ඊට පස්සේ කන්ටැක්ට් ටිප් එක. එහෙම නැත්නම් මෙන්න මේක. මේ තියෙන කන්ටැක්ට් ටිප් එක. හරිද? මේ කන්ටැක්ට් ටිප් එක එන්නේ මෙන්න මෙතනට. මේ තියෙන කන්ටැක්ට් ටිප් එක සම්බන්ධ වෙන විදිය. මේ රොඩ් එකේ ඩයමීටර් එකට ගැලපෙන විදියට තමයි අපි මේ කන්ටැක්ට් ටිප් එක දාලා තියෙන්නේ. එතකොට ඔයා හිතන්න ඔයා මේ කන්ටැක්ට් ටිප් එක හැමතිස්සෙම දැන් මේ ප්ලස් කෝඩඩ් නම් මේ ප්ලස් කෝඩඩ් එකේ තියෙන්නේ මේක 1.2 ප්ලස් කෝඩඩ් රීල් එකක්. එතකොට මේ කන්ටැක්ට් ටිප් එකත් අපි 1.2 තමයි දාන්න ඕනේ. 1.2 කියන්නේ මෙයාගේ තියෙන ඩයමීටර් එක මේ ඉලෙක්ට්‍රෝඩ් එකේ විස්කම්බේ. එතකොට එයාගේ විස්කම්බේට ගැලපෙන්න තමයි මේ කන්ටැක්ට් ටිප් එකත් අපි දාන්නේ. එතකොට අපි ඇල්මිනියම් වගේ රීල් එකක් වෙල්ඩින් කරනකොට
ඒ රීල් එකේ ඝනකම ඔයා හිතන්න මේ 0.8 කියලා 0.8 මිලිමීටර තියෙන විස්කම්පය තමයි තියෙන්නේ. එතකොට 0.8 වගේ විස්කම්පය තියෙන එකකට 0.8ම කන්ටැක්ට් ටිප් එකක් දැම්මොත් එහෙම මොකද ඇල්මිනියම් වගේ ලෝහ ගිහිල්ලා වෙල්ඩ් වෙනකොට ඒක හීට් වෙනවා. හීට් වෙනකොට ඒක එක්ස්පෑන්ඩ් වෙනවා. එහෙම නැත්නම් ඉදි වෙන්න වගේ බලනවා. එහෙම නැත්නම් අපිට මේ හරිම ඩයිමීටර එක එහෙම නැත්නම් 0.8ම දැම්මොත් එහෙම මේ කන්ටැක්ට් ටිප් එකේ ඒක එක්ස්පෑන්ඩ් වෙනකොට හිර වෙන්න බලනවා. ඒක නිසා අපි හැමතිස්සෙම කන්ටැක්ට් ටිප් එක මේ සොලිඩ් එක සහ ප්ලස් කෝඩඩ් SS වගේ ගහනකොට අපි භාවිතා කරන කන්ටැක්ට් ටිප් එකට වඩා වෙනස් කන්ටැක්ට් ටිප් එකක් තමයි අපි ඇල්මිනියම් සඳහා භාවිතා කරන්නේ. ඇල්මිනියම් සඳහා භාවිතා කරන කන්ටැක්ට් ටිප් එක මේ ඇතුලේ තියෙන මේ නොසල් එකේ තියෙන ඩයිමීටර එකට වඩා 110කින් වැඩි වෙන්න ඕන. එතකොට කොහොමද ඒක තෝරගන්නේ? ඒක ඔයාලා ඇල්මිනියම් ගහනකොට ඇල්මිනියම් ගහන කන්ටැක්ට් ටිප් වෙනම තියෙනවා. ඒකේ මේ මෙතන සඳහන් කරලා තියෙනවා මේකේ ඩයිමීටර එක 0.8 හිතන්න 0.8 කියලා. එතකොට 0.8 A කියලා A අකුරක් ගහලා තියෙනවා. එතකොට ඒ කියන්නේ ඇල්මිනියම් සඳහා යොදා ගන්න කන්ටැක්ට් ටිප් එකක්. ඒකේ 0.8 නම් 0.8ට වඩා වැඩි හෝල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඊට වඩා 110ක් වැඩි හෝල් එකක් තියෙනවා. මොකද අර වෙල්ඩ් එක වෙනකොට ඒ වෙල්ඩ් එකේ රොඩ් එක එක්ස්පෑන්ඩ් වෙන නිසා. එහෙම නැත්නම් ඒක හීට් එකේදී වෙනස් වීමකට ලක් වෙන නිසා අර 110ක කොටසක් වැඩිපුර මේ ඩයිමීටර එකට රොඩ් එකේ ඩයිමීටර එකට වඩා මේ කන්ටැක්ට් ටිප් එකේ ඩයිමීටර එක ලොකුවට එනවා. එතකොට එහෙනම් අනිවාර්යෙන් දෙවෙනියට මාරු වෙන්න ඕන මේ කන්ටැක්ට් ටිප් එක කියන එක අනිවාර්යෙන්ම මාරු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක 0.8 නම් ඩයිමීටර එක රොඩ් එකේ 0.9ත් 1 මිලියත් අතර වගේ හෝල් එකක් ඒකෙන් එනවා. ඊට පස්සේ මෙතන 0.1 නම් රොඩ් එක සාමාන්‍ය 1.2 වගේ මේ හෝල් එකක් එනවා. එතකොට ඒක අඳුරගන්නේ අපි මේකේ මේ සයිස් එක ගහලා තියෙන තැන අනිවාර්යයෙන්ම ඒ අකුරක් ගහලා එනවා. ඒ කියන්නේ ඒක ඇල්මිනියම් සඳහා යොදා ගන්න කන්ටැක්ට් ටිප් එකක්. එතකොට ඔයාලා මේක අනිවාර්යයෙන්ම ඇල්මිනියම් ගහනවා නම් අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕන. ඊට පස්සේ මේ ටෝච් එක ඇතුලේ තියෙනවා ඉනර් වයර් එකක්. එහෙම නැත්නම් අපි ඉනර් කේබල් එකක් කියලා කියනවා. හරිද? මේ ඉනර් කේබල් එක අනිවාර්යයෙන්ම මාරු වෙන්න ඕන. මම ඔයාලට ඉනර් කේබල් එක පෙන්වන්නම්. කියනවා මේ ඉනර් කේබල් එක අනිවාර්යයෙන්ම ස්ටීල් එකක් තමයි අපි SS සහ මයි ස්ටීල් ගහනකොට මේ යොදාගන්නේ. එතකොට මේක අපි ගලවලා බලමු මේ විදිහට. මෙතනින් පොඩි කට් එකක් දාලා මේ කේබල් එක අපි ගලවලා එළියට ගත්තට පස්සේ මේකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ ඉනර් කේබල් එක මොන විදිහට තියෙන්නේ කියලා. ඒතකොට මේකේ ඉනර් කේබල් එක සාමාන්‍යයෙන් මේ ප්ලස් කෝඩ් සහ සොලිඩ් වගේ දේවල් අපි මේ ගහනකොට මෙන්න මෙතන තියෙනවා මේකේ ඉනර් කේබල් එක මේ විදිහට නට් එකක් තියෙනවා. මේ නට් එක මේක වෙල්ඩර් කෙනෙක් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මේ විදිහට ටෝච් එක ගලවලා අරගෙන මේ නට් එක මේ විදිහට ගලවලා මෙහෙම මෙතනින් මේ ඉනර් කේබල් එක මෙහෙම ඇදලා ගන්න පුළුවන්. ටෝච් එක පස්සට ගන්න. මේ තියෙන්නේ මේ ඉනර් කේබල් එක. එහෙම නැත්නම් මේකට ලයිනර් එක කියලා කියනවා. හරිද? මේ ලයිනර් එක මේ විදිහට ඇදලා ගන්න පුළුවන් එළියට. මේ විදිහට මෙහෙම ලයිනර් එක එළියට ඇදලා ගත්තට පස්සේ මේ තියෙන්නේ මේ ලයිනර් එක. එතකොට මෙන්න මේ ලයිනර් එක මෙයා ඔයාලට පේනවා ඇති මේ ස්ටිල් ලයිනර් එකක්. එහෙම නැත්නම් යකඩ ලයිනර් එකක් තමයි තියෙන්නේ. එතකොට ඇල්මිනියම් වගේ ලෝහයක් අපි වෙල්ඩ් කරනකොට මේ යකඩ මේ ලයිනර් එක දාලා අපි වෙල්ඩ් කරන්නේ නැහැ. හේතුව ඇල්මිනියම් කියන්නේ ටිකක් සොෆ්ට් ලෝහයක්. එතකොට මේක ඇතුලෙන් මේ ඇල්මිනියම් රීල් එක යනකොට මේක යකඩ නිසා දෙන්න එකට ගෑවිලා ඇල්මිනියම් රීල් එක ගෙවෙන්න පුළුවන්, නැවෙන්න පුළුවන්. ඒ වගේ ඇල්මිනියම් රීල් එකට ටිකක් හානි ඇති වෙන්න පුළුවන් මේ යකඩ එක ඇතුලෙන් ඇල්මිනියම් රීල් එක ෆීඩ් වුණොත් දිගටම. එතකොට අපි මේක වෙනුවට අපි ඇල්මිනියම් වෙල්ඩින් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම ටෙෆ්ලෝන් වලින් හදපු මේ වගේම රීල් එකක් තියෙනවා ප්ලාස්ටික් වගේ. හරිද? එතකොට ඒ જાතිය රීල් එකක් තමයි මේ ඒ જાතිය ඉනර් එකක් තමයි අපි ඇල්මිනියම් වලට යොදාගන්නේ. මේ ස්ටීල් එක අපි යොදාගන්නේ ප්ලස් කෝඩඩ් සහ සොලිඩ් SS වගේ රීල් වලට තමයි මේ ඉනර් එක යොදාගන්නේ. එහෙම නැත්නම් මේ ලයිනර් එක යොදාගන්නේ. ඇල්මිනියම් වෙල්ඩින් සඳහා මේ ලයිනර් එක සුදුසු නෑ. මේ ලයිනර් එක අනිවාර්යයෙන්ම ඇල්මිනියම් වලදී මාරු කරන්න ඕනේ ටෙෆ්ලෝන් වලට. ටෙෆ්ලෝන් ලයිනර් එකක් තමයි අපි මේකට යොදාගන්නේ. එතකොට ඔයා ඇල්මිනියම් වෙල්ඩින් කරනවා නම් ටෝච් එකෙන් මේ කොටස ගලවලා අරගෙන අදාළ ලයිනර් එක එහෙම නැත්නම් ටෙෆ්ලෝන් ලයිනර් එකක් දාගන්න ඕනේ. මේක තමයි තුන්වෙනි වශයෙන් වාට වෙනස් කරන්න තියෙන දේ. එතකොට මේ කොටස් තුන වෙනස් කරලා ඔයා මේක ඇල්මිනියම් වලට සකස් කරගත්තට පස්සේ මේ කොටස් තුනම ඔයා වෙනස් කරගත්තට පස්සේ ඔයාට ආවරණ වායුවත් වෙනස් කරන්න ඕනේ. අපි සාමාන්‍ය ආවරණ වායුවට යොදාගන්නේ මේකේ ප්ලස් කෝඩඩ් වෙල්ඩින් කරනවා නම්
CO2 තමයි යොදාගන්නේ. එතකොට අපිට ඇල්මිනියම් වෙල්ඩ් කරනකොට අනිවාර්යයෙන්ම CO2 යොදා ගන්න බෑ. එතකොට අපි අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕන ආගන් පියෝ ආගන් තමයි අපි යොදාගන්නේ. එහෙම නැත්නම් ආගන් වායුව තමයි යොදාගන්නේ. ඔයා සිලින්ඩර් එක අතනින් ගලවලා රෙගියුලේටර් එකත් මාරු කරලා රෙගියුලේටර් එකත් ආගන් රෙගියුලේටර් එකක් දාලා CO2 බොටල් එක අයින් කරලා ආගන් මේ බොටල් එකක් දාලා එතන ඒ ගෑස් එක හදා ගන්න ඕනේ. එතකොට ආවරණ වායුව ආගන් වෙන්න ඕන. ඉනර් එක ටෙෆ්ලෝන් වෙන්න ඕන. එතකොට කන්ටැක්ට් ටිප් එක ඇල්මිනියම් කන්ටැක්ට් ටිප් එකක් වෙන්න ඕන. ඇල්මිනියම් වලට යොදා ගන්න කන්ටැක්ට් ටිප් එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් වීල් එක මේ වගේ U groove තියෙන ඩ්‍රයිවර් වීල් එකක් වෙන්න ඕන. ඔය කියන කොටස් ටික අනිවාර්යයෙන්ම මේ සාමාන්‍ය මැෂින් එකක් මික් මැෂින් එකක් නම් අනිවාර්යයෙන්ම මාරු වෙන්න ඕන ඇල්මිනියම් වලට යනකොට. ඊට පස්සේ මේකේ තව විශේෂ දෙයක් කියන්නම්. මේ ගන් මෙහෙම නැත්නම් මේ ටෝච් වර්ග තව ඇල්මිනියම් වලට විශේෂ වූ ටෝච් වර්ග තියෙනවා. ඒතකොට මේ ඇල්මිනියම් වලට විශේෂ වූ ටෝච් වර්ග මොනවද? මේකේ අපි කියනවා ස්පූල් ගන් එකක් කියලා. ස්පූල් ගන් එකක් කියන්නේ මේ ගන් එකේ ඔයාලා දැකලා ඇති ඒක දැන් ටිකක් භාවිතයේ අඩුයි. සමහරක් නාවික කටයුතු කරන තැන්වල එහෙම නැත්නම් නැව් ඇල්මිනියම් වලින් හදන තැන්වල ඒක තාම භාවිතා වෙනවා. මේ ටෝච් එක ගාවම මෙතන උඩින් පොඩි රීල් එකක්. එහෙම නැත්නම් කිලෝ 3 4 5 වගේ පොඩි රීල් එකක් දාලා ඒ රීල් එක මෙහෙම මේ බටන් එක ඔබපුවාම මෙතනින් තමයි රීල් එක ෆීඩ් වෙන්නේ. එතකොට මැෂින් එකේ ඉඳලා රීල් එක එන්නේ නෑ. මේ ටෝච් එක ගාව ඉඳලා තමයි පොඩි රීල් එකක් දාලා ටෝච් එක ගාව ඉඳන් තමයි ඒක රීල් එක ෆීඩ් වෙන්නේ. එතකොට අන්නේ જાතිය ටෝච් වලට අපි කියනවා ස්පූල් ගන්න එකක් කියලා. ඒ වගේ ටෝච් එකක් යොදා ගන්න විශේෂයෙන් ඇල්මිනියම් වගේ මේ රොඩ් එකක් මේ වගේ මීටර් 2 මීටර් වගේ ටෝච් එක ගැටලුවක් නැහැ. මෙයා හොඳට ෆීඩ් වෙලා යනවා. නමුත් මේ මැෂින් ළඟට ගන්න බැරි. එහෙම නැත්නම් මේ ටෝච් තියෙනවා මීටර 8 10 12 දිග ටෝච් තියෙනවා. ඒතකොට ඒ වගේ දිග ටෝච් එකක් ඇතුලේ මේ ඇල්මිනියම් වගේ රොඩ් එකක් තල්ලු වෙලා එන්නේ නැහැ. ඒ නිසා අර ස්පූල් කියන ගන්න එකක් යොදා ගන්නවා. මේ ටෝච් එකේ අනිත් කොටස් ටික මේ රොඩ් මේක දිගේ එනවා. මෙතනින් තමයි ෆීඩ් කරලා රොඩ් එක ෆීඩ් කරලා දෙන්නේ. ඒතකොට හොඳ ස්මූත් ආර්ක් වගේම හොඳ ෆීඩ් එකක් ගන්න පුළුවන්. ඒක නිසා තමයි ස්පූල් ගන්න එකක් යොදා ගන්න. ඒක ටිකක් දුරින් වැඩි නම්. එහෙම නැත්නම් අපි මැෂින් එක තියෙන තැන ඉඳලා අපි වැඩ කරන තැනට ටිකක් දුරින් වැඩ කරනවා නම් තමයි මේ වගේ ස්පූල් ගන්න එකක් භාවිතා කරන්නේ. ස්පූල් ගන්න එක ඉතා හොඳයි, ඉතා සාර්ථකයි ඇල්මිනියම් වලට. හරිද? ඒක දැන්ට භාවිතා වෙනන්නේ ටිකක් අඩුයි. ඊට පස්සේ තියෙනවා මේ පුෂ් පුල් ගන් කියන එක. ඒතකොට පුෂ් පුල් ගන් කියන්නේ අරහෙනුත් මෙහෙම ෆීඩ් කරලා එනවත් නැත්නම් මැෂින් එක පැත්තෙන් තියෙන ෆීඩරෙන් තල්ලු කරලා දෙනවා. මෙතනත් තියෙනවා පොඩි ෆීඩර් එකක්. මේ ගන් එක ඇතුලේ ඔයාලා දැකලා ඇති මේ පැත්තෙන් මෙහෙම අල්ලන් ගහන ගන් එකක් තියෙනවා මේ වගේම ටෝච් එකක්. ඒ ටෝච් එකේ මෙතන තියෙනවා පොඩි ෆීඩර් එකක්. එහෙම නැත්නම් රීල් දෙකක් දාපු පොඩි මේ මෝටරයක් තියෙනවා. ඔය වගේම ඩ්‍රයිවර් වීල් මේ වගේම ඩ්‍රයිවර් වීල් දෙකක් මේ ටෝච් එක ඇතුලේ මෙහෙම එනවා. මේ ඩ්‍රයිවර් වීල් දෙකක් මෙහෙම ටෝච් එක ඇතුලේ එනකොට අරයා අහරෙන් ෆීඩ් කරලා එහෙම නැත්නම් අර පැත්තෙන් තල්ලු කරලා දෙන රොඩ් එක තල්ලු කරලා දෙනවා වගේම මෙතනුත් මෙයා මේක ඇදලා අරගෙන මෙහෙට තල්ලු කරනවා. ඒතකොට මේ දෙන්නගෙම එකම වයිස් ස්පීඩ් එක තමයි හැදෙන්නේ. එකම ක්‍රියාවලිය වෙන්නේ. නමුත් මේ දෙන්න දෙපැත්තක ඉඳන් ක්‍රියාවන් දෙකක් කරනවා. මොකද මෙයාට හොඳ සහයෝගයක් ලැබෙනවා මේ රොඩ් එක එළියට තල්ලු වෙලා එන්න. ඒක තමයි අපි මේ පුෂ් පුල් ගන් කියලා කියන්නේ. ඒකත් යොදාගන්නේ ඇල්මිනියම් සඳහා. මොකද ඇල්මිනියම් රොඩ් එක තමයි ටිකක් අපිට එළියට තල්ලු කරනකොට වෙන්න පුළුවන් ඩැමේජ් එක වගේම මේක ඇතුලේ ඇඹරෙන්න පුළුවන්. මේක ඇතුලේ මේ නැමිලා එන්න පුළුවන්. මේක ඇතුලේ මේ ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ නිසා මෙයා එළියට ගන්න ටිකක් අපි ඒ වගේ ටෝච් යොදා ගන්නවා. නමුත් සාමාන්‍ය අපි භාවිතා කරනවා නම් මේක දිගින් අඩු. එහෙම නැත්නම් 2 මීටර වගේ මේ ආෆුල් ටෝච් එකකින් අපිට ඔය කියන වැඩේ කරගන්න පුළුවන්. එතකදී මම රෙකමන්ඩ් කරන්නේ 0.81 මිලිමීටර වගේ ඩයමීටර තියෙන ඇලුමිනියම් රීල් ගහන්න එපා. ඒක ටිකක් අමාරුයි මේකෙන් ෆීඩ් කරලා එළියට ගන්න. මොකද ඇතුලේදී නැමෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. මොකද එයාගේ ඩයමීටර එක අඩු නිසා. ඔයා වෙල්ඩ් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඇලුමිනියම් ඔයා සාමාන්‍යයෙන් 1.2 වලට වගේ ඩයමීටර එකක් තියෙන මේ ඇලුමිනියම් එකකට යන්න. එතකොට ඔයාට හොඳ ස්මූත් විදියට මේක එළියට ගන්න පුළුවන්. මොකද එයාගේ නැමෙන්න තියෙන සම්භාවිතාවය අඩු නිසා. එයාගේ ඝනකමින් වැඩි නිසා, විස්කම්බේ ටිකක් වැඩි නිසා මේක හොඳට එළියට ෆීඩ් වෙලා එනවා. ඊට පස්සේ තියෙනවා ටෙෆ්ලෝන් ඉනර් එකක් දානවා කියලා අපි කිව්වා. මේ තියෙන්නේ සාමාන්‍ය රීල් එක. එහෙම නැත්නම් මේකේ අපි යොදා ගන්න මේ જાතිය රීල් එක. මේ තියෙන ට්‍රාන්ස්පෝටර් රීල් එක. මේ වගේ රීල් එක මේ ට්‍රාන්ස්පෝටර් රීල් එකේ බර තියෙනවා සාමාන්‍යයෙන් කිලෝ 15. එතකොට මේ වගේම ඇලුමිනියම් රීල් එක තියෙන්නේ කිලෝ 7යි. මොකද ඇලුමිනියම් බරින් අඩු ලෝහයක්. එතකොට ඒ බරින් අඩු ලෝහයේ මේ වගේ රීල් එක තියෙන්නේ කිලෝ 7ක්. එතකොට ඒ වගේ කිලෝ 7ක් තියෙන රීල් වර්ග දෙකක් අපි භාවිතා කරනවා. ඇයි වර්ග දෙකක් භාවිතා කරන්නේ? නිතරම එහෙම නැත්නම් අපි ජෙනරල් වර්ක් වලට අපි කියන්නේ අපි සාමාන්‍ය එදිනෙදා කරන වැඩවලට එදිනෙදා කරන ඇලුමිනියම් වැඩවලට අපිට යොදා ගන්න පුළුවන් ER 40යි 43 කියන රීල් එක.
ඒතර මෙයාගෙන් අපි සාමාන්‍යයෙන් ජෙනරල් වර්ක් එකක් කරනවා. එතකොට නැව් වගේ ස්ට්‍රක්චර් වගේ නැව් ඒ වගේ ටිකක් ලොකු දේවල් එහෙම නැත්නම් ටෙන්සයිල් එකෙන් වැඩි ටිකක් ශක්තිමත් ඝනකමින් වැඩි ලෝහ ඇල්මිනියම් ලෝහ වෙල්ඩ් කරනකොට මිග් වෙල්ඩින් කරනකොට අපිට භාවිතා කරන්න පුළුවන් මේ ER 53යි 56 කියන ඉලෙක්ට්‍රෝඩ් එක. එහෙම නැත්නම් ඇල්මිනියම් රීල් එක. මේ කියන රීල් වර්ග දෙක තමයි දැනට භාවිතා වෙන්නේ. ඊට වඩා වෙනස් රීල් වර්ග තියෙනවා. මේ දෙක තමයි දැනට මේ බහුලවම ජෙනරල් වර්ක් වලට වගේම මේ හાર્ඩ් වර්ක් වලට භාවිතා වෙන්නේ. එතකොට මෙන්න මේ කියන කොටස් තුන ආයෙ මම කියන්නම්. ඩ්‍රයිවර් වීල් එක මාරු වෙන්න ඕන. කන්ටැක්ට් ටිප් එක මාරු වෙන්න ඕන ඇල්මිනියම් වලට. එතකොට ටෙෆ්ලෝන් ඉනර් එකක් භාවිතා කරන්න ඕනේ මේ ඉනර් කේබල් එකට. එහෙම නැත්නම් ලයිනර් එකට. ඊට අමතරව සාමාන්‍ය ටෝච් එකකින් අපිට අර කිව්ව ටෝච් එක නැතත් සාමාන්‍ය ටෝච් එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඒක සාර්ථකව කරගන්න නම් 1.2 වගේ ඝනකම තියෙන ඇල්මිනියම් මිග් ග්‍රිල් එකකට යන්න. එතකොට මිග් කියලා කියන්නේ ඔන්න ඔය කියන ක්‍රියාවලියට. සහ ඔයාලට මම අමතරව පැහැදිලි කරා මේ මැෂින් එකේ කොහොමද පැරාමීටර්ස් හදාගන්නේ. එහෙම නැත්නම් කොහොමද මේ කරන්ට් එක හදාගන්නේ කියන එක. ওই ටික තමයි අද වීඩියෝ එකෙන් මට පැහැදිලි කරන්න උවමනා වුණේ. එහෙනම් බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් අපි කියනවා මේකේ ප්ලාන්ට් එකක් ඔයාලා කොහොමද ඔයාලට ගැලපෙන විදිහට තෝරගන්නේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝඩ් එකක් ගත්තොත් 8 10 12 කියලා ඔයාලා පාවිච්චි කරනවානේ. ඒකේ ඔයාලට ගැලපෙන රේන්ජ් එක මොකද්ද? ඔයාලා කොහොමද ඒකට ගැලපෙන ඇම්පියර් 100ද 200ද 300ද කියන එකේදී ඔයාලා කොහොමද හරියටම ඔයාලට ගැලපෙන ඔයාලගේ ප්‍රමාණයට ගැලපෙන ප්ලාන්ට් එකක් තෝරගන්න කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් කියනවා. එහෙනම් කට්ටියටම ජය වේවා. බොහොම ස්තුතියි.